good morning කට්ටියම මේ මෙල්බන් අද මේ සැටර්ඩේ දවස 3 වෙනිදාමයි මාසේ උදේ පාන්දර පට්ට සීතලයි හැබැයි ඒක නම් කියන්න ඕනේ. ඉතින් හැමෝටම සුබ දවසක්. අද කට්ටියට මේ කියන වීඩියෝ බලන්න ගොඩක් මේ මම ওই මයිග්‍රේෂන් වෙනස්කම් මේවා සම්බන්ධයෙන් දාන නිසා මේවා ගැන උනන්දුවක් දක්වන අයට මේ කොහොමද කියන්නේ හරිම තීරණාත්මක දවසක් වෙනවා අද හවස වෙනකොට. මොකද අද මේ ජනරල් ඉලෙක්ෂන් එක තියෙනවා. මේකෙන් තෝරාපත් වෙන ආණ්ඩුව අනුව ඔයගොල්ලන්ගේ ඉරණම තීරණය වෙනවා. විශේෂයෙන්ම මෙහෙට ඉන්න කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය ඇවිල්ලා ඉන්න කට්ටියත් ඒ කියන්නේ විවිධ වීසා වලින් ඇවිල්ලා ඉන්න පුළුවන්. අපි දැන් ගොඩක් වෙලාවට මම බලන්නේ මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කියන්නේ ස්ටුඩන්ට් වීසා වලින් ආපු කට්ටියට ඒගොල්ලන්ගේ ගොඩක් දේවල් අනාගතයේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. ප්‍රධාන හේතුවක් තමයි මේ පාටි දෙකම ඉමිග්‍රේෂන් එක අඩු කරනවා කියනවා. එක්කෙනෙක් 2,70,000ක් කරන්න යනවා අනිත් එක්කෙනා 2,40,000ක්. දැන් 3,15,000 ගිය අවුරුද්ද ඇවිල්ලා තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා. දැන් මේක බලලා බනින්න එපා අර රටෙන් වැඩියෙන් එනවා මේ රටෙන් වැඩියෙන් එනවා කියලා. මේ රටට ඒක සම්බන්ධයෙන් වැඩක් නැහැ කොහෙන්ද එන්නේ කියලා. ඒගොල්ලන්ට ඕනේ සල්ලි. ඉතින් ඕගොල්ලන්ට හම්බෙන්නේ වීසා ඒ කොහොමhari ඕගොල්ලෝ ඇප්ලයි කරන යුනිවර්සිටි එකේ තියෙන ඒ වේකන් රේට් එක අනුව. ඉතින් ඒගොල්ලන්ට තියෙනවා මේ කැප් එකක් ඒ යුනිවර්සිටි වලින් කොච්චර ප්‍රමාණයක් හැම යුනිවර්සිටි එකකටම ගන්න පුළුවන්ද කියලා. ඒකයි ගොඩක් අය සමහරලාට ටියර් 1 යුනිවර්සිටි වලට ඇවිල්ලා මෙහෙ මාරු වෙනවනේ. වෙනේවට ඉතින් ගොඩක් කට්ටිය ටියර් 1 එකට එනවා. ඒජන්ට්ලත් එහෙම එවන්න කැමති. මොකද ඒගොල්ලන්ගෙත් එතකොට රෙකෝඩ් එක හොඳට තියන්න පුළුවන්. මොකද සක්සස් රේට් එක වැඩි නිසා. මොකද රිජෙක්ට් වෙනවා හැම අඩුයි. එහෙම වුණාම මම හිතන්නේ මම දන්නේ නැහැ. මොකද මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙමෙයි. මම මයිග්‍රේෂන් ලෝයර් කෙනෙකුත් නෙමෙයි. ඒක නිසා ඔය ප්‍රශ්න මගෙන් අහන්න එපා. මම දන්නේ නැහැ. මම මේ කියන්නේ මේක දේශපාලන පැත්ත ගැන තමයි කියන්නේ. කියන්නේ කොහොමද පොලිසි චේන්ජ් වෙන්නේ, පොලිසි චේන්ජ් වෙන්න වෙනවද බලපාන්නේ කියන එක. මොකද මම ඒ සම්බන්ධයෙන් ගොඩක් වෙලාට මයිග්‍රන්ට්ස්ලාගේ අනිත් එක වර්කර්ස් සම්බන්ධයෙන් වැඩ කරන නිසා ගොඩක් වෙලාට ප්‍රශ්න එනවා. ඉතින් ඉමිග්‍රේෂන් ගැටලු විසඳන්න ඔයගොල්ලන්ගේ වීසා සබ් ක්ලාස් එකේ මොනවාද කියන්නේ ඒව ඇප්ලයි කරන ඒව ගැන නම් මගෙන් අහන්න එපා. මොකද මම ඒව දන්නේ නැහැ. ඉතින් මුලින්ම අපි මම දිගින් දිගට මේක කියනවා. නමුත් ඔයගලන්ට මම මේ වීඩියෝස් දෙන්නේ කලින් ලෑස්ති වෙන්න ප්‍රිකෝෂන්ස් හදාගන්න වෙන පාත්වේස් බලන්න. ඔයගලන්ව ධෛර්යමත් කරන්න නෙමෙයි. එන්න පුළුවන් මොනා කරත්. ඔයගොල්ලෝ කොහොම හරි එන්න. අපිට ඕනේ ඔයගලන්ට මෙහෙට එන්න ඇවිල්ලා මේක ඉවර කරගෙන ඔයගලන්ට පර්මනන්ට් රෙසිඩන්ස් කොහොම හරි හදාගන්න. ඉතින් එන්න ඕනේ ප්ලෑන් එකක් ඇතුවනේ. ඉතින් ආ ප්ලෑන් එක ලෑස්ති කරගන්න ඇවිල්ලා ඉන්න අයත් ප්ලෑන් එකට රෙඩි වෙන්න. මොනවා වෙයිද කියලා දන්නේ. මොකද දැන් මේ කාලාන්තරයක් තිස්සේ දිගින් දිගටම මේ මයිග්‍රේෂන් කට්ටිය කියන්නේ පිටරටින් කට්ටිය මයිග්‍රේට් වෙන කට්ටියට විරුද්ධව ගොඩාක් මේ මතවාද බිල්ඩ් අප් වෙනවා මෙහෙ. අපිට මතකයි කොවිඩ් වලින් පස්සේ තමයි ඔක වැඩිම උනේ. මොකද කොවිඩ් වලින් කට්ටිය ගොඩක් එළියට ගියානේ. ඊට පස්සේ එකපාරටම මේ වීසා තියෙන කට්ටිය ඉතින් එන්න ගන්නවා. ඒක తాවකාලිකයිනේ. ඒගොල්ලෝ ගිහිල්ලා ආයෙ එනවා. ආපුවාම ලොකු මයිග්‍රේෂන් ස්පයික් එකක් ආවා. ඉතින් ඒක නිසා දැන් ඒවට හරි ලේසි. ඒවා දේශපාලන අරමුණු වලට අල්ලගත්තාම මිනිස්සුන්ගේ ඒක දිගින් දිගටම කියලා මේ ඡන්ද කඩා ගන්න වැඩවලට තමයි මේ වෙන්නේ. ඉතින් කොහොම කරත් ඔය මේන් ලොකු පාටිස් දෙකේ බ්ලොක් කෝට් එකක් තියෙනවා. ඒවා එන්ටර්ටේන් කරන්න තමයි ඕවා කරන්නේ. ගොඩක් වෙලාවට ඔය අර සුදු පාට කට්ටිය වැඩි සමහර අය ඉන්නවා ඒකට විරුද්ධ කට්ටිය. ඒ වගේම ඒකට විරුද්ධ නැති කට්ටියත් ඉන්නවා. ඒක කියන්න ඕනේ. එනවාට මොකේ වුණත් අන්තිමට කෙලවෙන්නේ අපේ කට්ටියට. ඒ කියන්නේ දැන් මම මේ ලංකාවේ කට්ටිය වෙන්නේ මේ කියන්නේ මේක මට අදාළ නැහැ. ඉන්දියාවේද අරකේද මේකේද අනිත් ඒවත් ඔක්කොම සමස්තයක් වශයෙන් වැඩ කරත් මම මේ කියන්නේ ඕගලන්ට. මොකද අනිත් රටවල ඒවට ලොබීස් කරන ගොඩාක් කට්ටිය ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දියාවේ මේ කරන්ට් ප්‍රයිම් මිනිස්ටර් ගියා ඉන්දියාවට ගිහිල්ලා සයින් කරා ඩීල් එකක්. ඒ ඩීල් එකේදී උන්ට මේ පර්මනන්ට් රෙසිඩන්ස් එක ඉස්සෙල්ලා ටෙම්පරරි රෙසිඩන්ස් හම්බ වෙනවා 485 වීසා එක. ඒකේ සමහර කට්ටියට ඉන්න පුළුවන් අපේ අයට වැඩිය වැඩි කාලයක්. කියන්නේ අවුරුදු දෙකමාරක්ද කොහෙද.
අපේ යට ඒක වැඩි අඩු කරා අනිත් අය ඔක්කොටම අඩු කරා අවුරුදු එකමාරකට. එච්චර අසාධාරණද බලන්න. ඒ කියන්නේ රටවල ස්ට්‍රෝක් නේ. ඒ වගේම හැමදේම මේ Tamanට ඕන විදිහට හදා ගන්නවා. දැන් මේ අදින් පස්සේ අපි හිතමු නිල් පාට පක්ෂ දින්නා කියලා. ඒ කියන්නේ විරුද්ධ පක්ෂ දින්නා කියලා. එහෙම වුණොත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ මේ ඉන්ටේක් එක අඩු කරනවා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඉන්ටේක් එක අඩු කරනවා. අඩු කරලා තව වෙන දෙයක් තමයි ඒගොල්ලෝ 485 එක ඒ කියන්නේ ටෙම්පරරි රෙසිඩන්ස් එක ග්‍රැජුවේට් ටෙම්පරරි වීසා එක ආය රිවිව් කරන්න යනවා. ඒක එකක්. ඒක හොඳ නිවුස් එකක් නෙමෙයි. දෙවැනි එක දැන් ඉන්න කරන්ට් කට්ටිය දින්නොත් ඒගොල්ලොත් අඩු කරනවා තව 2,70,000කට. එතකොට තව 40,000ක් විතර කට් ඔෆ් වෙනවා එතනින්. ඒකත් හොඳ නිවුස් එකක් නෙමෙයි. හැබැයි තව බැරෑරුම් එක තමයි සවුත්ම වැඩේ තමයි ඕගොල්ලන්ගේ ඇප්ලිකේෂන් ෆී එක. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඇප්ලිකේෂන් ෆී එක සමහර කැටගරීස් වලදී ඇප්ලයි කරන විදිහ අනුව $5,000කින් වැඩි කරනවා. ගාලා වරෙන්කෝ $5,000 කියන කොච්චර ලොකු ගාණක්ද? ඊටත් වැඩිය අමාරුම දෙයක් අර නිකන් තුවාලෙට මිරිස් දැම්මා වගේ ඕගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ප්‍රොවයිඩර් මාරු කරනකොට ඒගොල්ලන් කොලෙජස් මාරු කරන ඉස්කෝල මාරු කරන්න යනකොට තව $2,500ද කොහෙ charge කරන්න යනවා. ඒකට ඒ ඇප්ලිකේෂන් ෆී එකට වැඩි කරන්න. ඉතින් හරිනේ ඔක්කොම. දැන් ඕවා තමයි මේ ඒගොල්ලන්ගේ වැඩ. දැන් එහෙම තියෙද්දි මේ රටට මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා මේ අපේ නංගිලා මල්ලා සහෝදර සහෝදරිය මේ ඉනක්කෙන් මේ රටට කොච්චර ආදායමක් එනවා කියලා හිතන්නේ. ගිය අවුරුද්දේ බිලියන 50. ලංකාවේ ආදායම කීයද? බිලියන 70 ගානක් 80ක් දන්නේ. බිලියන 50ක් විතරක් ඕගොල්ලෝ ගෙනවා මේ රටට. ඩොලර් බිලියන. ඉතින් හිතා ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එක කොච්චර ලොකුද කියලා. ඕගොල්ලෝ 2,00,000 ගානක් මිනිස්සු වැඩ කරනවා. ඒකෙන් කොච්චර කන්ට්‍රිබියුට් කරනවද? මේ යක්කුන්ට ඕවා තේරෙන්නේ නැහැ. තේරෙනවා. අර උමනාවක් නැහැ. ඒ කියන්නේ අර ජනප්‍රිය රැල්ලේ ඒව අල්ලගන්න තමයි මේ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා තමයි පහළයාම ඉන්නේ. කිසිම රයිට් එකක් නැහැ. ඊට පස්සේ ඉන්නේ රෙෆියුජිස්ලා. කිසිම රයිට් එකක් නැහැ. කිසි දෙයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ රෙෆියුජිස්ලාට බයින්න යන්න එපා. ඒගොල්ලෝ ඉන්නේ වෙනම කැටගරි එකක. ඒගොල්ලෝන් ගන්න ඉන්ටේක් එකක් තියෙනවා වෙන ක්‍රමයක් තියෙනවා. මේ අසං කරපු ගිවිසුම් ඉන්ටර්නැෂනල් ගිවිසුම් අනුව තමයි ඒවා වෙන්නේ. ඕගොල්ලන්ට තියෙන්නේ වෙන එකක් සම්බන්ධයෙන්. කොහොම කරත් ටෝටල් මයිග්‍රේෂන් එක මේ රටට අවශ්‍යයි. මොකද මේක නැත්තම් දුවන්න බෑනේ. ඕගොල්ලන් කරන කන්ට්‍රිබියුෂන් එක. ඒක හැමෝම දන්නවා. දැන් ওই වෙලා තියෙන්නේ දැන් කාලාන්තරයක් තිස්සේ අපේ දුමුරු පාට හැම තියෙන උන්ට විරුද්ධව කැරලි ඇති වෙනවා. පොඩි මේ ස්පාක්ස් එනවා. ඒ කියන්නේ පොඩි ගින්දර ලැබුගිනි හැමෙන් පැතිරේගෙන එන්නේ. අරක කරනවා මේක කරනවා මුන් ආපුවම ගන්දයි මුන් ටැක්සි එලවන්නේ මුන් මෙහෙමයි. හැබැයි උන් හොස්පිටල් එකට ගියාම ඔක්කොම දොස්තරලා ඒ රටවලින් ආපියෝ. ඊට පස්සේ නර්ස්ලා ඔක්කොම තවත් රටකින් ආපු කට්ටිය. ඉතින් ඒවා පේන්නේ නැහැ. ඒ කියන්නේ IT ඉන්ඩස්ට්‍රි එක බැලුවොත් ඔක්කොම අල්ලන් ඉන්නේ. ඉතින් මෙහෙ ඉන්න කට්ටිය දන්නවනේ. ඉතින් එහෙම තමයි එකේ මේ ජොබ් කැටගරිස් අනුව වෙනස් වෙනවා. දැන් ලංකාවේ ඇවිල්ලත් එහෙම තමයි. ඉස්සෙල්ලාම මුලින් පොඩියට පටන් අරගෙන උඩට යනවා. ඉතින් ඒක තමයි ක්‍රමේ. ඉතින් ඒවා ඉතින් Tamanට බින්ද දරා ගන්න බැරුව ඒ මිනිස්සුන්ට ගහලා බැලලා වැඩක් නැහැ නේ. මිනිස්සුන්ට මේ මිනිස්සුන් එලවන්න හදලා මේ මිනිස්සු කොහෙ යන්නද? ඒ මිනිස්සු යන්න ඕනේ නැහැ. මෙහෙට ආවට පස්සේ පර්මනන්ට් රෙසිඩන්ස් ගත්තා. ඒගොල්ලන් සිටිසන් ඒගොල්ලන් කැමැත්තක් ඒක. එහෙමනම් කලින්ම කියන්න ඕනේ මේ අපි කාවත් මේ රටට ගන්නයි කියලා. එහෙම කියන්නේ නැහනේ. ඒ ඕගොල්ලෝ පොඩ්ඩක් හරි පරිස්සමෙන් ඉන්න. මොකද මේ දවස්වල මේ ඔස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න කට්ටියට මම කියන්නේ තියෙනවා මේ පොඩි ගෲප් එකක්. ඒක පොඩි නෑ. අපි ඊට විරුද්ධව 2023 දී ඒ ගෲප් එක අපි ඉන්න ප්‍රදේශයෙන් පන්නලා දාලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජිම් එකක් එහෙම තිබ්බා. ඒ ඔක්කොම විරුද්ධව අපි ඒවට ෆයිට් කරලා ඒ කියන්නේ විශේෂයෙන්ම යුනිවර්සිටි ස්ටුඩන්ට් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපිට ගොඩක් සපෝට් එක හමුන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාගෙන්. ඒ කියන්නේ ස්ටුඩන්ට් යුනියන්ස් වලින්. ඒකයි මේ අවට ඉන්න මේ කියන්නේ අපේ කමියුනිටි එකේ කට්ටියයි ඔක්කොම එකතු වෙලා මගේ දේශපාලන ප්‍රවාහයයි ඔක්කොම එකතු වෙලා අපි ඒවා ඉලෝලා දැම්මා. අපි මේ මයිග්‍රේෂන් වලට විරුද්ධ නෑ කොහොමත්. අපි ඕනේ ඕගොල්ලෝ ඇවිල්ලා මේ සක්සස් වෙන්න. මොකද මේ රට ලොකු රටක්.
ඕන තරම් කට්ටිය ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ එනවා නම් ඔයගොල්ලෝ හරියට වැඩේ කරගෙන යන්න ගොඩ දාගන්න. මම අර මේ 2023 කට්ටිය LOP එකේ ප්‍රොටෙස්ට් එකේ වීඩියෝස් ටිකක් තියෙනවා. ඒකත් මේකට දාන්නම්. වෙලාවක් තියෙනවා නම් බලන්න. එහෙමනම් මම දැන් කිව්ව ඉන්ෆර්මේෂන්ස් ටික ගැන පොඩ්ඩක් කල්පනා කරගෙන ඉස්සරහා කටයුතු දැස්ති කරගන්න. අපි දන්නේ අදින් දවසේ මොනවා වෙයිද කියලා. කොහොම වුණත් මොනවා වුණත් අර අපේ දුමුරුහමට ගහන එක නතර වෙන්න ඒකේ දිගින් දිගටම වැඩි වෙනවා. ඊළඟ අවුරුදු 3 ඉලෙක්ෂන් එක ටාගට් කරලත් ඕක වෙන්න පුළුවන්. ගොඩක් දුරට මේ ප්‍රෙෂර් එක එනකොට ලොකු වෙනස්කම් වෙයි. ගොඩක් වෙලාට ඕගොල්ලෝ කෝසස් තෝරා ගන්නකොට විශේෂයෙන්ම පරිස්සම් වෙන්න. ඔය ආවට ගියාට කෝසස් ගන්න යන්න එපා. මොකද කිසි ප්‍රොස්පෙක්ට් එකක් නැත්නම් PR පාත්වේ එකක් එහෙම නැත්නම් ඒව කරන්න යන්න එපා. අපරාධය ඔයගොල්ලන්ගේ කාලයයි ධනයයි. මොකද කාලය මේකට නාස්ති කරොත් වෙන්නේ තවයකට තියෙන මාරු වෙන්න තියෙන chance එක එහෙම අඩු වෙයි. ඒක නිසා හොඳ රිසර්ච් එකක් කරලා කොහොම හරි මෙහෙට එන්න බලන්න. ඔයගොල්ලන් හැමෝටම ජය වේවා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. අපි පුළුවන් දෙයක් ඔයගොල්ලන්ගේ රස්සාවල් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපි සපෝට් එකක් දෙනවා. මම මොෂන් එකක් අපි මගේ ඉන්න පොලිටිකල් ප්‍රවාහය කියන්නේ දේශපාලන ප්‍රවාහයට දාලා තියෙන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කොහොමත්. ඒක කොන්දේසි විරහිතව අපි ඔයගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි ඒක දිගින් දිගටම කියනවා. මම පුළුවන් දවසක ඒගොල්ලන් කවුරු හරි ඒ කියන්නේ මේ ප්‍රතිස්වාදී අරවා මේවට විරුද්ධව ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට විරුද්ධව වැඩ කරන අයට විරුද්ධව අපි කතා කරන ඒගොල්ලන් වෙනුවෙන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා වෙනුවෙන් කතා කරන ස්ටුඩන්ට් යුනිවර්සිටි ස්ටුඩන්ට් කවුන්සිල් එකේ එක්කෙනෙක් ගෙනල්ලා අපි ඉන්ටර්විව් එකක් කරමු. ඔයගොල්ලන්ට ඒගොල්ලෝ කියයි මොනවද ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න ලෑස්තිලා ඉන්නේ කියලා. ඒවත් අපි බලමු ඉස්සරහට. එhmenan මේ වීඩියෝ එක බොරුවට කියලා වැඩක් නැහැ නේද ගොඩක් දුර. එහෙනම් මම අදට නවතිනවා. එහෙනම් හැමෝටම ජය වේවා. PR හම්බ වෙන්න, වීසා හම්බ වෙන්න, කොහොම හරි ඕස්ට්‍රේලියාවට එන්න. අපි කවදා හරි දවසක මොනට මොන හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්. We also have to talk about solidarity. Right now, there is a rise in racism towards Aboriginal people. We have people like Jacinta Price saying that colonialism was a good thing. Shame. And we have people like Kerry White just yesterday saying that the stolen generation was a mistruth. So in this context, it's more important than ever for us to assert always was, always will be Aboriginal land. Always was, always will be Aboriginal land. Always was, always will be Aboriginal land. Solidarity means rejecting all of the racist narratives of the right, and it means joining in the struggle for Aboriginal justice wherever and whenever we can find it. It means standing against black deaths in custody. It means standing against disproportionate poverty rates, and it means standing for land rights. I also wanted to read a statement from Barkindji man Oscar Martin, who is going to speak today, but unfortunately can't. But he wanted to say to us, it's really important to combat these right-wing freaks and their disgusting politics, especially at a time where anti-Aboriginal racism is ramping up surrounding the Voice referendum.